චක්ක වාලේසු අත්‍රා ගංඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජන්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පින්වත්නි අද දවසේ තුල මෙවුතුන් පුන් පොහෝදා විශේෂයෙන්ම ග්‍රීසිය ඇතැන්ස් නුවර ඇතැන්ස් බෞද්ධ විහාරයේ සවස ගිලන්පස බුද්ධ පූජාව සිද්ධ කරලා අවසානයේ සිද්ධ කරන කෙටි ධර්මදේශනාව තමයි මේ මොහොතේ මේ ආරම්භ කරන්න දෙන්නේ. අපේ ගරු කටයුතු නායක හිම්පාණන් වහන්සේ ලුවාපල නායක හිම්පාණන් වහන්සේගේ ඒ ගෞරවනීය ආරාධනාවෙන් යුක්තව ඒ වගේම අපේ සභාපතිතුමා භාණ්ඩාගාරිකතුමා ඇතුළු මේ සියලුම ඇත්තන්ගේ කාරුණික අනුග්‍රහයෙන් යුක්තව මේ මොහොතේදී මේ උතුම් ධර්මදේශනාව ආරම්භ කිරීමටයි සෝදානම. පින්වතුනි බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකම් විරජං කේමං ඒතම් මංගල මුත්තමා. ඒ පින්වතුනි මම මේ ගාථාව ඔබට දේශනා කළේ මක්නිසාදයක් පින්වතුනි විශේෂයෙන්ම මේ යුගයේ තුල ඔබ හැමෝටම පේන කාරණාවක් තමයි අපි හැමෝම බලාපොරොත්තු නොවිච්ච ආකාරයට විශේෂයෙන්ම අපේ රටේ ශ්‍රී ලංකාවේ ඒ වගේම ඉන්දුනීසියාව ආදී රටවල් කීපයකට මහා විශාල ව්‍යසනයක් බලපෑවා. ස්වභාවික විපතක්. හැබැයි පින්වත්නි මේ විපත ගැන බුදුරු දේශනා කළේ අද ඊයේ මීට වසර 2500කට කලින් උන්වහන්සේලා මේ විපත දේශනා කළා. මේ අතන්ට මතක නම් කොසෝ රජතුමා දැකපු සිහින 16 මේ සිහින 16න් පළවෙනිම සිහිනේ තියෙන ওই කාරණාවමයි.
රටේ පාලකයන් අසත්පුරුෂයන් බවට පත් වෙනකොට දුස්සීලයන් බවට පත් වෙනකොට රටක් තුල හොරමැර වංචා දූෂණ ඉහළ යනකොට සභා දහම විසින් සිද්ධ කරන මහා ව්‍යසනයන් ගැන බුදුරු දේශනා කළේ පින්වතුනි මීට වසර 2500කටත් කලින්. තවත් සරලව මේක තේරුම් ගන්න අවශ්‍ය නම් කෙනෙකුට පුළුවන් කොසෝ රජතුමා දැක්ක සීන 16 අධ්‍යයනය කරලා බලන්න. මේ සීන 16 තියෙන පළවෙනිම සීනෙන් කියන්නේ මොය ගැන? තේ ව්‍යසනයට පින්වතුනි අපේ රට ඒ වගේම ඉන්දුනීසියාව ඇතුළු රටවල් කීපයක්ම මේ තත්ත්වයට මුහුණ දුන්නා. මහා ව්‍යසනයක ලක් වෙලා අද අපේ රටේ මං හිතන්නේ විශාල පිරිසක් මිය පරලෝ ගොස් තියෙනවා. ඒ වගේම විශාල දේපල හානියක් සිද්ධ වෙලා තියෙනවා. අපි විදේශයටවල අපි ජීවත් වුණත් අපි මේ සියල්ල දැක්කා. නමුත් පින්වතුනේ මගේ හිතවතුන් මට කතා කරලා මේ ව්‍යසනය ගැන নানা ප්‍රකාර දේවල් සිහිපත් කරනකොට මම කියපු එකම කාරණේ තමයි මට කම්පා වෙන්න කාලයක් නෑ කියන එක. පින්වතුනි අර සෙන් කතාවක් තියෙනවා. එක පන්සලක ගමක පන්සලක් තියෙනවා. මේක ජපන් කතාවක්. මේ පන්සලේ ඉන්නවා තරුණ භික්ෂුන් වහන්සේ නමක්. ඉතින් මේ භික්ෂුව බොහෝම සිල්වන්තයි, ගුණවන්තයි, ප්‍රතිපදාවන් පුරමින් සීලාදී ගුණධර්ම රැකගනිමින් බොහොම සැහැල්ලුවෙන් මේ ඇත්තා මේ පන්සල තුල ජීවත් වුණා. ඉතින් මේ පන්සලට නිරන්තරයෙන්ම තරුණ දුවෙක් යනවා එනවා. ඉතින් මේ දුව පන්සලට ඇවිල්ලා පන්සල අතුපතු ගානවා, සුද්ධ පවිත්‍ර කරනවා, බොමලුව සුද්ධ කරනවා. මේ ආදී වශයෙන් මේ දරුවා ඒ කටයුතු සිද්ධ කරනවා. කාලයක් යනකොට පින්වතුනි එක්තරා දවසක මේ දරුවා හදිස්සියේම ගැබ් ගන්නවා. නමුත් මේ දුව කසාද බැඳලා නැහැ. විවාහතත්තරපත් වෙලා නැහැ. පස්සේ අර ගෙදරින් අම්මයි තාත්තයි අහනවා මේ දරුවගෙන් දුවේ ඇත්ත කියපන්. කවුද කුසේ ඉන්න දරුවගේ තාත්තා? අපේ මුනේ දෙලි ගාන්නේ නැතුව දැන් මේ අත්තම කල්පනා කරලා බලන්න තමන්ගේ නිවසක ඔය වගේ දෙයක් ඇත්තටම සිද්ධ වුණොත් අම්මලා තාත්තලා හැසිරෙන ආකාරය මේ අත්තුන්ට සිහිපත් කරගන්න පුළුවන්. ඒ ආකාරයටම තමයි මේ මොහොතේ ක්‍රියාත්මක වුනේ. අර අම්මයි තාත්තයි අර දරුවට තරවටු කර දැන් අහනවා ඇත්ත කියපන්. කවුද ඔය දරුවගේ තාත්තා? දැන් මේ දරුවට මේ දුවට කියන්න දෙයක් නැහැ. පස්සේ මේ දුව ටිකක් වෙලා කල්පනා කරලා කියනවාලු මම ඇත්ත කියන්නම් අම්මේ, මම ඇත්ත කියන්නම් තාත්තේ. හැබැයි මට සමා වෙන්න, මට තරවටු කරන්න එපා, මට ගහන්න එපා. තා කියපන් ඇත්ත කවුද? ඊට පස්සේ මේ දුව බිම් බලාගෙන කියනවාලු මේ කුසේ ඉන්න දරුවගේ තාත්තා වෙන කවුරුවත්ම නෙවෙයි ගමේ පන්සලේ අර හාමුදුරුවෝ කියලා කියනවා. දැන් හිතන්න පින්වතුනි ඔයාලගේ ගමක ඔය වගේ සිද්ධියක් ඇත්තටම සිද්ධ වුණොත් ඔයාලගේ හැසිරීම මොන වගේ වෙයිද? ඒකම තමයි මේ සිද්ධ වෙන්නේ. ඒකමයි. ඉතින් අර අම්මයි තාත්තයි මේ දුවයි ගම් ඔක්කොම පන්සලට ගියා. ගිහිල්ලා හාමුදුරන්ට හොඳටම නිඳා කළා. ඒ වගේම පන්සල විනාශ කළා. ගල් මුල් වලින් එහා හාමුදුරන්ට ගැහුවා. අපහාස කළා. බොහෝ දේවල් කළා. ආය අපි උඹට දාන දෙන්නේ නැහැ. බෝගේ දුස්සීලකට අපි දානේ පූජා කරන්නේ නැහැ. ආය අපේ නිවෙස් වල පිණ්ඩපාතේ වඩින්න එපා. මේ ආදී වශයෙන් බොහෝ දෝෂාරෝපණය සිද්ධ කරලා අර පන්සල ආවාසෙත් විනාශ කරලා නින්දා පාස කරලා අර අම්මයි තාත්තයි අර දරුවා හාමුදුරුවන්ගේ පැත්තට දික් කළා. අපිට එපා උඹේ දරුවෝ බොම බාර ගනින්. අර
අරහාමුදුරුවෝ අහනවා මේ දරුවා මගේද? ඔව් මේ දරුවා උඹේ. අනුන්ගේ දරුවා අපිට වැඩක් නෑ. ඒ නිසා මේ දරුවා ඔබ තියාගනින් පන්සලේ ඔබ හදාගනින්. පස්සර හාමුදුරුවෝ දරුවා අතට අරගෙන කියනවා ඒකත් හොඳයි කියලා. ඔච්චරයි කිව්වේ. ගැටෙන්න ගියේ නෑ. අර ඇත්ත මට නින්දා පාස කරනවා කියලා අපහාස කරන්න ගියෙත් නෑ. ගරහන්න ගියේ නෑ. දෝෂාරෝපණය කරන්න ගියේ නෑ. මට ගහනවා මහත් ගහනවා කියලා ප්‍රතිචාර දක්වන්න ගියේ නෑ. මේ කිසිවක් කළේ නෑ. දරුවා අතට අරගෙන කිව්වා ඒකත් හොඳයි කිව්වා. එච්චරයි. දැන් අර ගම්මු ටික පන්සල විනාශ කරලා හාමුදුරන්ටත් ගහලා බැලලා දෝෂාරෝපණය කරලා මේ ගම්මු ටික ආපහු යන්න ගියා. තමන්ගේ දුවත් එක්කගෙන. දැන් මේ හාමුදුරුවෝ පිණ්ඩපාත වඩිනවා. කිසි කෙනෙක් පිණ්ඩපාතේ පූජා කරන්නේ නැහැ. දානේ පූජා කරන්නේ නැහැ. මේ හාමුදුරන්ට කවුරුවත් සිව්පස පූජා කළේ නැහැ. මේ හාමුදුරුවෝ ඒකත් හොඳයි කියලා ඒකත් උපේක්ෂාවෙන් බාරගෙන තමන්ට පුළුවන් විදිහට දාන් ටික හදාගෙන තමනුත් වළඳලා අර දරුවවත් පෝෂණය කරගත්තා. කාලය මෙහෙම ගෙවිලා යනකොට අර දුව දවසක් කල්පනා කරනවා අනේ මම කරගත්ත මහා විපතක්. දැන් මේ හාමුදුරුවෝ පිණ්ඩපාතේ වඩිනවා. කිසිම කෙනෙක් මේ හාමුදුරන්ට උපකාර කරන්නේ නැහැ. දාන් ටික පූජා කරන්නේ නැහැ. බැරිම තැන මේ හාමුදුරුවෝ පිණ්ඩපාතේ වඩින ගමන් මේ දුව ඉන්න නිවසට වැඩියා. වැඩලා කිව්වා මට පිණ්ඩපාතේ වැඩක් නැහැ. මට පිණ්ඩපාතේ අවශ්‍ය නැහැ. මම මේ වෙනුවෙන් වැඩපු ගමනක් නෙවෙයි. දියණිය ඔබට පුළුවන් නම් ගිහිල්ලා අර පන්සලින දරුවට කිරි ටික දෙන්න. පුළුවන් නම් අන්නේ දේ කරන්න. මේ හාමුදුරුවෝ ඉල්ලීම කාරුණිකව ඉල්ලලා එතනින් ආපහු වඩිනවා විහාරස්ථානයට. පසමේ දුව කල්පනා කරනවා මම කරගත්ත මහා විපතක්. අනේ මම කොයිතරම්නම් ලොකු පවක්ද මේ කරගත්තේ. මම මේ කරගත්ත පව නිසා ඒ හාමුදුරුවන්ට ගමේ පන්සලට පොඩි හාමුදුරුවන්ට බොහෝ නිന്ദා අපහාසයන් වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. පන්සලත් විනාශ කළා, ආවාසෙත් විනාශ කළා. මම මේ වැරද්ද නිවැරදි කරගන්න ඕනේ. නැවත යනවා අම්මා ගාවට. ගිහිල්ලා මේ අම්මට කියනවා අනේ අම්මේ මට සමා වෙන්න. මං අම්මට තාත්තට මං බොරුවක් කිව්වා. මොකක්ද කියු බොරුව? අනේ අම්මේ අර දරුවගේ තාත්තා අර මං බිහි කරපු දරුවගේ තාත්තා ගමේ පන්සලේ හාමුදුරුවෝ නෙවෙයි. මේක කියපු ගමන් අම්මට තාත්තට කකුල් දෙක උලන්න පටන් ගත්තා. දැන් මොකක්ද වෙන්නේ? නැවතත් ගම්මු ඔක්කොම එකතු වෙලා මේ දුවයි අම්මයි තාත්තයි ගම්මු ටික ඔක්කොම එකතු වෙලා දැන් එදා ගියේ එක විදිහකට. නමුත් අද යනකොට බොහොම සුදු පිරුවට ඇඳගෙන දාහන ටිකත් අරගෙන පිරිකරත් අරගෙන පන්සලට යනවා දැන් මේ ඔක්කොම. ගිහිල්ලා අර හාමුදුරුවන්ට වැන්දා අනේ හාමුදුරුවනේ අපිට සමා වෙන්න. අපි නොදැනුවත්ව බොහෝම ලොකු වරදක් කරගත්තා. ඔබ වහන්සේට අපි නිඳා කළා, අපහාස කළා, ගැරහුමට ලක් කළා. මේ ආවාස අපි විනාශ කරලා දැම්මා. අනේ හාමුදුරුවනේ දුරදිග නොබලා මේ කරපු වරදට අපිට සමා වෙන්න. නමුත් මේ පොඩි හාමුදුරුවෝ එක වචනයක්වත් කටින් පිට කළේ නැහැ. නිහඬව දිහා බලාගෙන හිටියා. නිහඬව. ඉතින් මේ මිනිස්සු මේ ගමෙන් ආපු මිනිස්සු ටික අර හාමුදුරුවන්ගෙන් සමාව අරගෙන දානි පූජා කරලා අපි නැවත පන්සල් හදලා දෙන්නම් කියලා පොරොන්දු වෙලා අපේ නිවෙස් වලට අනේ හාමුදුරුවනේ නැවත වඩින්න අපි දාන ටික පූජා කරන්නම් කියලා පොරොන්දු වෙලා මේ ඔක්කොම සිද්ධ කරලා අම්මයි තාත්තයි අර හාමුදුරුවන්ට කියනවා හාමුදුරුවනේ දරුවෝ අපිට නැවත දෙන්න. හාමුදුරුවෝ කිසිවක් කියන්නේ නැතුව දරුවා අර අම්මගේ අත උඩින් තියලා කියනවා ඒකත් හොඳයි කියලා. මෙච්චරයි. වෙන කිසිවක් කිව්වේ නැහැ. තමන්ට බොහෝ උපස්ථාන කරනකොට තමන්ට දාන් ටික දෙනකොට සිව්පසෙන් දෙනකොට ඒ තුල ඇලෙන්න ගියෙත් නැහැ.
නින්දාපාස කළා ගරහලා අනුන්ගේ දරුවෝ තමන්ගේ අතට තියලා යනකොට ඒත් ඒ හාමුදුරුවෝ සැලුනේ නැහැ උපේක්ෂාවෙන් ඒ දිහා බැලුවා. එකම උත්තරය දුන්නේ ඒකත් හොඳයි. පින්වතුනි අපේ ජීවිතත් ඔන්න ඔය වගේ. මේ ජීවිතේ ගත කරනකොට හැම වෙලේම මතක තියාගන්න බොහෝ නින්දාපාස ගැරවුම් වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මොකද්ද මේ කතාවෙන් අපිට උගන්වන දේශනාව? අටලෝදාම වෙන මොකක්වත් නෙවෙයි. ලාභෝ අලාභෝ යසායස නින්දා ප්‍රශංසා සුඛංච දුක්ඛං කියන මෙන්න මේ අටලෝදාම තමයි අපිට මේ උගන්වන්නේ. පින්වතුනි බුදුරු දේශනා කරන්නේ ඉපදීමම දුක. ජාතිපි දුක්ඛ ඉපදීමම දුක. එමනම් මම ඉපදුනා නම් මට මේ සියල්ලම සාධාරණයි. ඒකයි ඇත්ත. මම ඉපදුනා නම් මට මේ සියල්ල සාධාරණයි. ඒකනේ බුදුරු දේශනා කළ ඉපදීම දුකක් කියලා. එමනම් මම ඉපදුනා නම් මම මේ අටලෝ දහමට මුහුණ දෙන්න ඕනේ. හැබැයි මේ අටලෝ දහමට මම මුහුණ දෙන්න තේරුම් ගත්තේ නැත්නම් මේ ධර්මතාවය මම තේරුම් අරන් ජීවත් වෙන්නේ නැත්නම් පින්වතුනි හැමදාමත් කම්පා වෙවි ජීවත් වෙනවා මිසක අපිට කවදාවත් මේ ජීවිතේ සතුටක් හොයන්න හම්බ වෙන්නේ නැහැ. කවදාවත්. ඇයි ඒ? ලාභ වෙද්දී අපි සතුටු වෙනවා, අලාභ වෙද්දී අපි දුක් වෙනවා. කීර්ති ප්‍රශංසා ලබද්දී අපි සතුටු වෙනවා, නිന്ദා ගැරවුම් ලබද්දී අපි දුක් වෙනවා. සැප සම්පත් ලබද්දී අපි සතුටු වෙනවා, දුක ලබද්දී අපි දුක් වෙනවා. පින්වතුනි මේ සියල්ලම සිද්ධ වෙන ලෝක ධර්මතාවයකට අනුවයි. හැබැයි මේ ධර්මතාවයේ තේරුම් ගන්න බැරුව අපි ඉස්සරහට ගමන් කරනවා නම් අපිට කවදාවත් පින්වතුනි මේ ජීවිතේ යථාර්ථය දකින්න හම්බ වෙන්නේ නැහැ. දැන් බාහන රහාමුදුරෝ තමන්ට බොහෝ ප්‍රශංසා කර කර තමන්ට දම්පැන් ටික පූජා කළත් ඒ තුල ඇලෙන්න ගියෙත් නැහැ. තමන්ට බොහෝ අපහාස කළ නින්දා කළ අනුන්ගේ දරුවෙක් අතෝඩිනුත් තියලා පන්සලත් විනාශ කරලා ගියා. ඒ තුල ඇලෙන්න ගියෙත් නැහැ. ගැට්ටනයක් ඇති කරගත්තේ නැහැ, උපාදාන කරගත්තේ නැහැ කිසිවක්. සියල්ලට ලෝධහමට බාර දුන්නා. මේ සියල්ල සංසාරගත අකුසලයක් නිසා සිද්ධ වෙන්න පුළුවන්. මේ සියල්ල මේ ජීවිතේ මම කරගත් අත්නෝමතික ක්‍රියාවක් නිසා සිද්ධ වෙන්න පුළුවන්. එහෙමනම් ඒ සියල්ල තේරුම් අරන් මම ඉස්සරහට යනවා මිසක මට ආපස්සට යන්න පුළුවන් කමක් නැහැ. ජීවිතේ පින්වතුනි ජීවත් කරනවා කියලා කියන ඉස්සරහට යනවා කියන එකයි. ඒ යථා ස්වභාවය මම තේරුම් ගන්න ඕනේ. හැබැයි ඒ යථා ස්වභාවය තේරුම් ගන්නේ නැතුව මම උදේ ඉඳලා රැය වෙනකම් මගේ ජීවිතයේ සිද්ධ වෙන තාඩන පීඩන දුක්ඛම් කටළු වේදනාවන් මේ සියල්ලට මම මුහුණ දෙදී හැම වෙලේම මම දුකෙන් ජීවත් වෙනවා නම් මතක තියාගන්න පින්වතුනි ඔබට ජීවිතේ කවදාවත් සතුටක් හොයන්න හම්බ වෙන්නේ නැහැ. දැන් බලන්න අපේ රටේ මහා විශාල ව්‍යසනයක් සිද්ධ වුණා. ඒක ලෝක ධර්මතාවය. මොන හේතුවක් නිසා හරි මේ දේ සිද්ධ වෙලා දැන් අවසන්. ඉස්සරහට තව දේවල් සිද්ධ වෙන්න පුළුවන්. පින්වතුනි මේ සියල්ලම සිද්ධ වෙන්නේ යම් ක්‍රමවේදයකට යම් විද්‍යාවකට අනුවයි මේ සියල්ල සිද්ධ වෙන්නේ. නමුත් මේ සියල්ලම දේවල් මේ සිද්ධ වෙන සෑම දෙයක්ම දිහා බල මම කම්පා වෙන්න ගියොත් අනේ මිනිස්සු මෙච්චරක් මැරුණා, දේපල මෙච්චර හානි වුණා, අනේ මට තිබ්බ සිළු දේපල විනාශ වෙලා ගියා, දැන් මට මහපාරේ ජීවත් වෙන්න කිය හැම වෙලේම මේ යථා ස්වභාවය තේරුම් ගන්නේ නැතුව හැම වෙලේම මේ ආදී වශයෙන් හිතේට කම්පා වෙනවා නම් මේ මිනිස්යාට කවදාවත් ජීවිතේ සතුටක් හොයන්න වෙන්නේ නැහැ. බුදුරු දේශනා කරන්නේ කර්මය බලවත් වූ කල මා විසින් කුමක් කරන්නද? කල යුතු කිසිවක් නැහැ පින්වතුනි. නිසා හැම වෙලෙම තේරුම් ගන්න සබ්බම් පහය ගමනියන් මේ සියල්ලම හැරදා යන දවසක් ඒකාන්තයි අපිට තියෙනවා. අපිට මේ කිසිවක් අල්ලගෙන ජීවත් වෙන්න හැකියාවක් නැහැ පින්වතුනි. කිසිවක්. මේ සියල්ල අපි මනසින් අත්හරින දවසක් එනවා, ගතින් අත්හරින දවසක් එනවා අපි. ඒක අද වෙන්න පුළුවන්, ඊළඟ තප්පරේ වෙන්න පුළුවන්, ඊළඟ දවසක වෙන්න පුළුවන්. කවදා සිද්ධ වුණත් ඒකාන්තයි අපි අත්හරින්න ඕනේ. ඒ අත්හරින ධර්මතාවය තමයි මේ කියලා දෙන්නේ. අකුසල නිසා සිද්ධ වෙන්න පුළුවන්. තමන්ගේම අත්නෝමතික ක්‍රියා නිසා සිද්ධ වෙන්න පුළුවන්. රටේ තොටේ සිද්ධ වෙන අසත්පුරුෂ දේවල් නිසා සිද්ධ වෙන්න පුළුවන්. මොකක් හරි හේතුවක් නිසා සිද්ධ වුණා.
සිද්ධ වෙලා අවසන්. තේරුම් ගන්න පින්වතුනි මේ සියල්ල සිද්ධ වෙන්නේ යම් ධර්මතාවයකට අනුව. මේ සියල්ල දිහා බල බල මට දුක් වෙන්න කාලයක් නැහැ. ඔබ හැම වෙලේම තේරුම් ගන්න පුට්ටස්ස ලෝක ධම්මේහි ලෝක ධර්මතාවයේ තේරුම් ගන්න. ලෝකේ කොයි විදිහටද වැඩ කරන්නේ විද්‍යාවකට අනුවයි වැඩ කරන්නේ කියන අවබෝධය ඔබ ලබා ගන්න. බුදුරු දේශනා කරන්නේ ඒක පුට්ටස්ස ලෝක ධම්මේහි මේක ලෝක ධර්මතාවයයි. ඉපදුනොත් මැරෙනවා. හටගත්තොත් විනාශ වෙනවා. දැන් නිකමට හිතන්න බුදුරු දේශනා කරන ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ. ඉපදුනොත් ඒ කාන්තයි ජරාවටපත් වෙන එකනේ දිරනවා. ඒක බොරුවක් නෙවෙයි. හැම තප්පරයකම මේ ශරීර කූඩුව දිරනවා. වයසට යනවා. කෙස් රැවුල් බැහැනවා. කොන්ද කුදු ගෑනවා. සම රැලි වැටෙනවා. කීයක් දේවල් පිමුද අපිට සිද්ධ වෙනවාද මේ කුණු ශරීරයට. ව්‍යාධි දුක්ඛ දවස ගාන අපි ලෙඩ වෙනවා. මොනවද අපිට හැදෙන්නේ නැති ලෙඩ? හැම ලෙඩක්ම හැදෙනවා. මරණම්පි දුක්ඛ ඒකාන්තයි මැරෙනවා. මේක තමයි ලෝක ධර්මතාවය. හටගත්තොත් ඒකාන්තයි විනාශ වෙනවාමයි. දෙයක් හටගත්තොත් නැති වෙනවාමයි. කාටවත් පින්වතුනි එක නවත්තන්න බෑ. ඒ ධර්මතාවයේ තේරුම් ගන්න ඕනේ. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති බුදුරු දේශනා කරනවා මෙන්න මේ ලෝක ධර්මතාවය ඔබ තේරුම් අරන් ජීවත් වෙනවා නම් ඇති වුණොත් නැති වෙනවා. මම ඉපදිච්ච නිසා මට මේ සිළු දුක් වේදනාවන් සාධාරණයි. නිന്ദා පාස විඳිනවා, ගැරවුමට ලක් කරනවා, පාඩුවලාභ සිද්ධ වෙනවා. ගුටි කන්න සිද්ධ වෙනවා, බැනුම් අහන්න සිද්ධ වෙනවා, ලෙඩ රෝගෝට ලක් කරනවා, අතපය කපා ගන්නවා, ජීවිතෙන් වන්දි වෙනවා. මේ සියල්ල මම ඉපදිච්ච නිසායි මට සාධාරණ වෙන්නේ. ඒ දේවල් සිද්ධ වෙනකොටයි මට විතරක් මේ දේ සිද්ධ වෙන්නේ. අයි අරයට ඒ දේ සිද්ධ වෙන්නේ නැත්තේ. මෙච්චර හොඳට ජීවත් වෙච්චයි මටම මේ දේවල් වෙන්නේ. මං සත්තු මැරුවේ නෑ, මං සොරකම් කරේ නෑ, අනුන්ට හිංසා පීඩා කළේ නෑ, කේලම් කිව්වේ නෑ, පරුස වචන කිව්වේ නෑ, පංචශීලයේ මම රැක්කා. අට සීලේ රැක්කා, දස සීලේ රැක්කා. මම ප්‍රතිපත්තිය කරන ජීවත් වුණා. නමුත් ඇයි මටම මේ දේවල් වෙන්නේ කියලා ඔබ කල්පනා කරනවා නම් නිකමට හිතන්න මුගලන් මහරහතන් වහන්සේ පව් ගෙව්වේ නැද්ද? බුදුහාමුදුරන්ට කර්ම පරිසම් දුන්නේ නැද්ද? සරියුත් මහරහතන් වහන්සේට පරිසම් දුන්නේ නැද්ද? කාශ්‍යප මහරහතන් වහන්සේට පරිසම් දුන්නේ නැද්ද? තිස්ස හාමුදුරන්ට ඒ දේ උනේ නැද්ද? දේවදත්ත හාමුදුරන්ට ඒ දේ සිද්ධ උනේ නැද්ද? එම්මතුනේ කොච්චර හොඳට ජීවත් වුණත් සංසාර බයන් අකුසල කර්මයක් කරලා තියෙනවා නම් චක්කන්න වහතෝ පදං හරකගේ පසුපස චක්‍රයක් රෝදයක් ගමන් කරන්නාක් මෙන් ඒ ටික ඔබේ පස්සෙන් ගමන් කරනවා. ඒ අකුසලය. ඒක මට නවත්තන්න බෑ. ඒක බුදුහාඳුරන්ට ඒක නවත්තන්න බෑ. එමනම් පින්වතුනි අවබෝධ කරගන්න. මම ඉපදුනා නම් මට මේ සියල්ල සාධාරණයි. මේ සියල්ල හොඳ වෙන්නත් පුළුවන්, නරක වෙන්නත් පුළුවන්. පෙර සංසාරික අකුසල් නිසා නරක දේවල් සිද්ධ වෙන්න පුළුවන්. පෙර සංසාරේ වඩපු හොඳ කුසල් පින් නිසා හොඳ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි මේ කොයි දේ සිද්ධ වුණත් මේ තුල ඇලෙන්න යන්න එපා. මේ දේවල් උපාදාන කරගන්න එපා. මක් නිසාද? පිනත් අනිත්‍යයි, කුසලයත් අනිත්‍යයි, අකුසලයත් අනිත්‍යයි. මේ දැන් තියෙන තප්පරේ නෙමෙයි ඊළඟ තප්පරේ සියල්ල වෙනස් වෙලා යන්න පුළුවන්. ඒ තප්පරේ තුල වාසනාව වෙන්නත් පුළුවන්, අවාසනාව වෙන්නත් පුළුවන්. මෙන්න මේ ධර්මතාවය ඔබ තේරුම් ගන්න. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති මේ ධර්මතාවය ඔබ තේරුම් අරන් ජීවත් වුණොත් ඔබේ සිත කම්පාටපත් වෙන්නේ නැහැ කියලා බුදුරු දේශනා කළා. ඇයි ඔබට කම්පා වෙන දෙයක් නැහැ. අර පරණ කියමනක් තියෙන්නේ. මොකද්ද? මේ ඇත්ත හොඳට දන්න කියමනක් තියෙනවා. නැවගිල්ලත් බෑන්චූන් කියලා. මේක නිකන් අපි කට වචනෙන්ට පාවිච්චි කළාට පින්වතුනි මේකේ ලොකු අර්ථයක් තියෙනවා. නැවගිල්ලත් බෑන්චූන්. ආයෙගිල්ලත් ආයෙචූන්. ඕකත් පළච්චාවේ. ඒකත් පළච්චාවේ. මේ පරණ මිනිස්සු කියන්නේ මොන? ඇයි ඒ? පින්වතුනි ඒ තුර ලොකු අර්ථයක් තියෙනවා. කිසිවක් මම ගණන් ගන්නේ නැහැ. ඕන දෙයක් සිද්ධ වෙච්චාවේ.
මගේ ඉස්සරහන් දුක ගමන් කරනවා, සතුට ගමන් කරනවා, මිනිස්සු මට ප්‍රශංසා කරනවා, නිඳා කරනවා, සල්ලි මට ලැබෙනවා, භෞතික දේවල් ලැබෙනවා, ඊළඟ තප්පරේ සියල්ල විනාශ වෙනවා. පින්වතුනි, මේ ධර්මතාවයේ තේරුම් ගත්ත මිනිස්සයා මේ කිසිවක් තුල ඇලෙන්නේ නැහැ. චිත්තං යස්සන කම්පති. මේ මිනිස්සයාගේ සිත කම්පාටපත් වෙන්නේ නැහැ. ඇයි? උට කම්පාට දෙයක් නැහැ. ඔහු මේ ධර්මතාවයේ තේරුම් අරන් ජීවත් වෙන නිසා. ඇති වුණොත් නැති වෙනවා, හටගත්තොත් විනාශ වෙනවා. ඔච්චරයි. අශෝකම් විරජංකේ මම් බුදුරු දේශනා කරනවා. අන්නේ ධර්මතාවයේ තේරුම් ගත්ත මිනිසයාට විරාජමානව වැඩ ඉන්න පුළුවන්ලු. නොසෙල්ලෙන සිතකින් යුක්තව. ඒ මිනිසයා විරාජමානව ඉඳමින් හැම වෙලෙම උත්සාහ කරන්නේ මොකකටද? උත්සාහ කරන ධර්මයේ තුල ජීවත් වෙන්න. යහපත් වූ දේවල් කරන්න, හොඳ දේවල් කරන්න. ඔච්චරයි. ඇති වෙන නැති වෙන දේවල් ගැන හිතේ දුක් වෙන්න ගියොත් මේ ජීවිත අපිට කවමදාවත් පිනක් කුසලයක් කරගන්න වෙන්නේ නැහැ. දැන් වහිනවා, දැන් පායනවා, දැන් කඳු කඩාගෙන වැටෙනවා. හැම වෙලෙම අපි මේ උත්හාන වීරිය නැතු උත්හානවතෝ සතිමතෝ කියලා බුදුරු දේශනා කළේ ඒකයි. උත්සාහයෙන් සහ වීරියෙන් කැපවීමෙන් අදිෂ්ඨානෙන් නිවැරදි සිහියෙන් යුක්තව යහපත් දෙයකට උත්සාහ කරන්නයි කිව්වා. කුසලයේ වඩන්න කිව්වා, පින් කරන්න කිව්වා. පින්වතුනි, භෞතිකයේ තුල අපි එලිලා ජීවත් වෙන්න ගියොත් අපිට කවදාවත් සනසීමක් හොයන්න වෙන්නේ නැහැ. හැබැයි ආධ්‍යාත්මය තුල ඔබ ජීවත් වෙනවා නම් ඒ ආධ්‍යාත්මික ශක්තියම තමයි පින්වතුනි ඔබ සමග ගමන් කරන්නේ. ඡායාවන පායනි සෙවණැල්ලක්සේ ඔබත් ගමන් කරනවා. ඒකයි බුදුරු අපිට දේශනා කළේ පුළුවන් තරම් කුසලයේ වඩන්න. පින්දහම් කරන්න. ඊර්ෂ්‍යා, වෛරය, කුහකම්, දුෂ්ටකම්, අනවින කොඩවින, අනුන්ට පිල්ලිපන්නන මේ සියල්ල අතහැරලා දාන්න. මොකද අපිට මේ දේවල් කරගෙන කාලයක් නැහැ. හැම වෙලෙම මේ ඉන්න තප්පරේ සතුටෙන් ජීවත් වෙන්න. ඉන්න තප්පරේ. අනාගතයක් ගැන හිතන්න යන්න එපා. ඔබ හැමෝම ජීවත් වෙන අනාගතය වෙනුවෙන් මම අනාගතය වෙනුවෙන් ගෙවල් හදනවා, ඉඩකඩම් ගන්නවා, යාන වාහන ගන්නවා, දරුමුණු බුරු හදනවා, කසාද බඳිනවා. මේ සියල්ල මම අනාගතයේ සතුටින් ඉන්නයි කරන්නේ. හැබැයි මතක තියාගන්න අනාගතයක් නෑ පින්වතුනි. ඒක අපි හදාගත්ත කෝණයක් විතරයි. ඒක නිසා මේ ගත කරන මෙන්න මේ තප්පරේ සතුටින් ජීවත් වෙන්න. මේ තප්පරය තුළ ඔබ කුසලයක් වඩන්න, පිනක් දහමක් කරන්න. මොකද ඊළඟ තප්පරයක් නෑ. දැන් බලන්න අපේ අස්මනා අපිට මහා ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් ඔක්කොම විනාශුනේ නැද්ද? සියල්ල විනාශයි. මම කිසිවක් කරයි යන්නේ නැහැ. මේ ධර්මතාවයවත් තේරුම් අරන් කෙනෙකුට හැදෙන්න බැරි නම් ඔහු ලැබුවේ manussත්වයෙන් ඇති වැඩකුත් නැහැ. ඔබ මිනිහෙක් ලෙස ඔබ ඉපදුනා නම් මිනිස්සෙක් ලෙස මිය පරලෝ යන්න ඔබ අදිෂ්ඨාන කරගන්න. මේ තරම් ව්‍යසනයක් වෙච්ච වෙලාවත් ඒ ව්‍යසනයේ දිහා බලලවත් ඔබට හැදෙන්න බැරි නම් හිසගිනි ගත්ත පුද්ගලයෙක් ඒ හිසගිනි නිවන්න කොයිතරම් වේගෙන් ක්‍රියාත්මක වෙනවාද? ඔබත් අන්නේ වගේ ලයිලයියේ පුළුවන් තරම් පින්දහම් ටික කරගන්න, කුසලයේ වඩන්න. හේතුව පින්මතුනි ඊළඟ තප්පරයක් අපිට නෑ ඇත්තටම. මෙන්න මේ තප්පරය තුළ ඔබ සතුටින් ජීවත් වෙන්න. මේ තප්පරය තුළ. හැබැයි ඔබ මේ තප්පරය තුළ පුළුවන් තරම් අකුසල නම් වඩන්නේ. පිනක් දහමක් කරන්නෙත් නෑ. යහපත් දෙයක් කරන්නේ, ගුණධර්මයක් වඩන්නේ, පුළුවන් ත අකුසල්ම වඩනවා. අයහපතම කරනවා, අනුන්ට දුෂ්ටකම් කරනවා, ඊර්ෂ්‍යාකම් කරනවා, අනවින කොඩවින කරනවා, තියෙන සීලය ඔක්කොම කඩා ගන්නවා. කිසිම සංවරකමක් නැහැ, තැම්පත් බවක් නැහැ. මේ සියල්ලම කර කර ඔබ අනාගතයක් වෙනුවෙන් ජීවත් වෙන්න හිතනවා නම් සමහරට ඔබ ජීවත් වෙන අවසාන තප්පරෙත් මේ දැන් වෙන්න පුළුවන්. ඊළඟ තප්පර ඔබ සදාටම අබ්බගාතයක් වෙන්න පුළුවන්. ආය පිනක් දහමක් ඔබට කරන්න බැරි තත්යකට ඔබපත් වෙනවා වෙන්න පුළුවන් කායිකව. මහා දරුණු රෝගයක් ඔබට හැදෙන්න පුළුවන්. සදාටම ඇස් දෙක අන්දලා යන්න පුළුවන්. කවදාවත් කතා කරන්න බැරි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. තියෙන දේපල සකල මනාම නැති වෙලා යන්න පුළුවන් ඊළඟ තප්පරය තුල. ඒක නිසා පින්වතුනි මෙන්න මේ මොහොත තුල අසත්පුරුෂකම් අතහැරලා සත්පුරුෂයෙක් ලෙස ජීවත් වෙන්න අදිෂ්ඨාන කරගන්න. මක්නිසාද අපෙම්මතුනේ කොයි තරම් දේවල් අපි තණ්හාවෙන් ගොඩ ගැහුවත්, කොයි තරම් අනුන්ට ඊර්ෂ්‍යාකම් කර කර දුෂ්ටකම් කර කර කොයි තරම් අපි එකතු කරගත්තත්
සබ්බම් පහය ගමනීයන් ඒ සියල්ල අපි හැරතා යායතෝ. ඒක බොරුවක් නෙවෙයි. ඒ යන දවසට අපි අරගෙන යන්නේ ඡායාවන පායනී සෙවණැල්ලක් සැප මේ රැස් කරගත්ත පින කුසලය විතරමයි. වෙන කිසිවක් නැහැ. එමනම් මේ සිද්ධ වෙච්ච ව්‍යසනය තුලින් කම්පාටපත් වෙන්න ඔබට කාලයක් නැහැ. සමහරට ඔබ ජීවත් වෙන අවසාන තප්පරෙත් මේකම වෙන්න පුළුවන්. ලෝක ධර්මතාවයක් අනුවයි මේ සියල්ල සිද්ධ වෙන්නේ කියන අවබෝධය හැම වෙලේම හිතේ තියාගන්න. ඒක නිසා මට කම්පා වෙවි මට දුක් වෙවි ඉන්න කාලයක් නැහැ. මට අරයි යන්න පුළුවන් දෙයක් මම අරගන්න ඕනේ, එක්රැස් කරගන්න ඕනේ. අනේකයි බුදුරු දේශනා කළේ ගත කරන හැම තප්පරයක්ම පිනක් කුසලයක් වඩන්න. ගුණධර්ම ඇති මිනිස්සෙක් ලෙස ජීවත් වෙන්න අදිෂ්ඨාන කරගන්න. සත්පුරුෂයෙක් ලෙස ජීවත් වෙන්න අදිෂ්ඨාන කරගන්න. සත්පුරුෂයෙක් ලෙස සුවඳහමන මලක් ලෙස ජීවත් වෙන්න අදිෂ්ඨාන කරගන්න. යථාපි රුචිරම් පුප්පං වන්නවන්තං සගන්ධකං එවං සුභාසිතා වාචා සපලා හෝති සකුම්බතෝ. මොකක්ද මේ බුදුරු දේශනා කරන්නේ? යථාපි රුචිරම් පුප්පං බුදුරු දේශනා කරන මේ විශ්වය තුල ඕනතරම් මල් තියෙන්න පුළුවන්. මල්ලම් පින්මතුනේ කොච්චරනම් තියනවාද? කෝටි ප්‍රකෝටි ගාණක් තියනක බොරුවක් නෙවෙයි. යථාපි රුචිරම් පුප්පං වන්නවන්තං අගන්ධකම් කිව්වොත් මොකද වෙන්නේ? ඔය පිපෙන සෑම මලකම සුවඳක් තියනවාද? ගන්න වදමලයි පිච්ච මලයි. වදමල කියලා කියන්නේ කොයි තරම්නම් පියකරු මලක්ද? ලංකාවේ වදමල් වර්ග මම හිතන්නේ 125ක් විතර තියෙනවා. ගෙවත්තක වවන්න පුළුවන්. හරිම ලස්සන හරිම පියකරු මල. හැබැයි පින්වතුනි මල කොයි තරම් පියකරු වුණත් අපි වදමල පුදුන්ට පූජා කරන්න කැමති නෑ. මක් නිසාද? යත් වදමල සුවඳ නැති නිසා. සගන්ධකම් කියලා ගත්තොත් වන්නවන්තං සගන්ධකං ගන්න පිච්ච මල කොයි තරම් පුංචි මලක්ද? දැන් අද අපි බුදුහාඳුනට පූජා කළේ පිච්ච මල්මයි. ගන්න පිච්ච මල ඇහැටවත් පේන්නේ නැති පුංචි මලක්. වර්ග තියෙන්නේ 1යි 2යි. ඇහැටවත් පේන්නේ. හැබැයි අපි හැමෝම කැමති පිච්ච මල බුදුහාඳුනට පූජා කරන්න. මක් නිසාද? පිච්ච මල සුවඳයි. බුදුරු දේශනා කළේ ඕනෝකමයි පින්වතුනි. ජීවිතයේ ගත කරන කෙටි කාලය තුල සුවඳහමන මලක් ලෙස ජීවත් වෙන්නේ කිව්වා. අදහස් කරන්නේ මේ භෞතිකව හමන සුවඳ නෙවෙයි. උදේ ඉඳලා රැඳගන් අපි කොයි තරම් සෙම් පවුඩර් ගාගෙන ජීවත් වෙනවද ඊළඟ විනාඩි අපි ආපහු ගඳ ගහනවා. බුදුරු දේශනා කරන්නේ පින්වතුනි මේ ශරීරයේ එහෙම් පිටින්ම අසුචි වලක් කියලායි. තනි වචනේ මුන්වහන්සේම දේශනා කරලා තියෙනවා මේක අසුචි වලක්. නිරන්තරයෙන්ම දොරටු 9කින් සෙම් සොටු දහඩිය මල මුත්‍රා අසුචි හැම මොහොතකම ගමන් කරනවා එළියට ගලාගෙන යනවා. ඒ ශරීරය පින්වතුනි කොයි තරම් අපි භෞතිකව සුවඳහමන තත්ත්වයටපත් කරත් ඇති වැඩක් වෙන්නේ නැහැ. ඒක නිකන් හරියට මොන වගේද? ගෙදර තියෙන වැසිකිලි වල උඩින් මල් පෝචි තිබ්බහා සමානයි. මල් පෝචි තිබ්බා කියලා වැසිකිලි වලේ ගඳ නැති වෙන්නේ නැහනේ. ඒකනේ ඇත්ත කතාව. අපි කරන්නේ ඒකමයි. අපි මේ අසුචි වල නැමැති මේ ශරීරයේ ලස්සනට ඇඳ පැළඳගෙන සෙම් පවුඩර් ගහගෙන මේකප් කරන අපි ලස්සනට ඉන්න උත්සාහ කරනවා. කමක් නැහැ ලස්සනට ඉන්න. ඒක ඇති වරදක් නැහැ. හැබැයි හැම වෙලේම තේරුම් ගන්න මේක අසුචි වලක් කියලා. මේ අසුචි වල සුවඳ හමන විදිය නෙවෙයි බුදුරු දේශනා කළේ. බුදුරු අපිට ධර්මයේ දේශනා කළේ මනස සුවපත් කරගන්නයි. මනස වෙන කිසිවක් නෑ එතන. ඒවන් සුභාසිතා වාචා බුදුරු දේශනා කරනවා ජීවත් වෙලා ඉන්න කෙටි කාලය තුල මෙන්න මේ සුභාසිත වචනය තුල ජීවත් වෙන මේ සුභාසිත දහම තුල ජීවත් වෙන්න. මක්නිසාද අපින්මතුනේ අවසාන ඉතුරු වෙන්නේ ඔච්චරමයි. වෙන කිසිවක් අපිට ඉතුරු වෙන්නේ නැහැ. අනිත් හැමදේම අපි අත්තරින දවසක් ඒකාන්තයි වෙනවා. සිතින් සහ ගතින් අත්තරින දවසක් අපිට ඒකාන්තයි වෙනවා. අන්නේ යථා ස්වභාවයේ තේරුම් අරගෙන එවන් සුභාසිතා වාචා සපලා හොති සකුම්බතෝ මේ දහම තුල ඔබ ජීවත් වෙන අදිෂ්ඨාන කරගන්න. ඔබ ගුණධර්ම ඇති මිනිසෙක් වෙන්න. ආදරය, කරුණාව, දයාව, මෛත්‍රිය, සෙනෙහස, කතගුණය කියන මෙන්න මේ ගුණධර්ම ටික වඩන්න.
මේ ගුණධර්ම ටික සත්පුරුෂයෙක් වෙන්න හැම තප්පරයකම පිනක් දහමක් කරන කුසලයක් වඩන්න. මෙන්න මේ ටික ඔබට අද දවසේ තුලවත් තේරුම් ගන්න බැරි නම් මේ උතුම් පුන් පොහොදාවත් තේරුම් ගන්න බැරි නම් අර තරම් විනාශයක් ලංකාවේ වෙලත් ලංකාව ඉන්දුනීසියා වගේ රටවල් වල ඒ තරම් දේපලහානිය සිද්ධ වෙලත් ඒ තරම් මනුස්ස ඝාතනයක් සිද්ධ වෙලත් ඔබට මේ ධර්මතාවයේ තේරුම් ගන්න බැරි නම් මේ සියල්ල ලෝක ධර්මතාවයක් කියන එක තේරුම් ගන්න බැරි නම් අටලෝ දහමට අනුව මේ සියල්ලම සිද්ධ වෙනවා කියන අවබෝධ ඔබට ඒත් ලබා ගන්න බැරි නම් ඔබ මේ ලැබපු මනුස්ස ජීවිතෙන් ඇති වැඩක් නෑ පින්වතුනි. ඒක නිසා ඔබට කම්පා වෙවි ජීවත් වෙන්න කාලයක් නෑ. පව් වැඩ කර කර ජීවත් වෙන්න කාලයක් නෑ. ජීවිතං අනියතං මරණං නියතං. ඒක ඊළඟ තප්පරේ වෙන්න පුළුවන්. ඒක නිසා පින්වතුනි අදිෂ්ඨාන කරගන්න මේ උතුම් පුන් පොහොදා මම සත්පුරුෂයෙක් ලෙස මිය පරලෝ යනවා. සත්පුරුෂයෙක් ලෙස ගුණධර්ම ඇති මිනිස්සෙක් ලෙසයි මම මිය පරලෝ යන්නේ. සුවඳහමන මලක් ලෙසයි මම කවදාරි මිය පරලෝ යන්නේ. මම මිය පරලෝ යන දවසට අනාරාධිතව ආරාධනාවකින් නෙවෙයි අනාරාධිතව අහලගම් 7ක් මට නිවසට ගෙන්නන්න පුළුවන් නම් අන්න ඔබ සතුටු වෙන්න. ඒ ඔබ සත්පුරුෂයෙක් ලෙස ජීවත් වෙච්ච නිසායි. ගුණධර්ම ඇති මිනිස්සෙක් ලෙස ජීවත් වෙච්ච නිසායි. ඒක නිසා ඔබ මේ පුන් පොහොදා අදිෂ්ඨාන කරගන්න. මම සත්පුරුෂයෙක් ලෙස කවදාරි මිය පරලෝ යනවා. මේ තප්පරය තුල මං සතුටෙන් ජීවත් වෙනවා. හම්බ කරන්න කමක් නැහැ. භෞතිකය අපිට අවශ්‍යයි. හම්බ කරන්න. සතුටෙන් ජීවත් වෙන්න. හොඳ දරු පවුලක් හදාගන්න. දේපල රැස් කරන්න කමක් නැහැ. හැබැයි හැම වෙලේම අවබෝධ කරගන්න මේ සියල්ල తాවකාලික සම්පත් ටිකක් විතරයි. මේ ජීවිතේ මට ගත කරන්න දීපු පෙර පින් නිසා ලැබිච්ච දේවල් වෙන්න පුළුවන්. මම උත්සාහයෙන් ගත්ත දේවල් වෙන්න පුළුවන්. හැබැයි මේ අම්බලම තුල මට ජීවත් වෙන්න తాවකාලිකව දීපු ටිකක් විතරයි ඒ සියල්ල. ඒ සියල්ල අත්හරින දවසක් මට තියෙනවා. අන්න ඊට කලින් මම ලයිලයි මගේ ජීවිතයට අවශ්‍ය කරන පුණ්‍ය ශක්තිය මම රැස් කරගන්න ඕනේ. ඊළඟ ජීවිතයක් කරේ මම සතුටෙන් ජීවත් වෙන්න. ඒකයි ඇත්ත. ඒකනේ බුදුරු දේශනා කළේ ඉද නන්දති පෙච්ච නන්දති කත පුඤ්ඤෝ බයත්ත නන්දති. පුඤ්ඤම්මේ කතන්ති නන්දති බීයෝ නන්දති සුග්ගතින් ගතෝ. පින් කරන මිනිස්සු මෙලවස් සතුටු වෙනවා කිව්වා. ගුණධර්ම වඩන මිනිස්සු මෙලවස් සතුටු වෙනවා කිව්වා. යහපත් ලෙස ජීවත් වෙන මිනිස්සු මෙලවස් සතුටු වෙනවා කිව්වා. පරලොවස් සතුටු වෙනවා. සංසාරේ පුරාටම සතුටු වෙනවා. නිවන් දකින්න මොහොතේදී සතුටු වෙනවා. පින්වතුනි අන්නේම සතුටු වෙන්න පුළුවන් දෙයක් රැස් කරගන්න. භෞතිකේ රැස් කරලා ඒ භෞතිකේ නැති වෙනකොට අපිට හැමදාමත් තියෙන දුකක් වේදනාවක් විතරමයි. ඒක නිසා තේරුම් ගන්න මට මේ පින්වන්ත ජීවිතයක් මට ලැබුණා. මේ පින්වන්ත මනුෂ්‍ය ජීවිතය අක්ලෝ දහමට අනුවමයි සියල්ල සිද්ධ වෙන්නේ. මට කම්පා වෙවි දුක් වෙවි ඉන්න කාලයක් නැහැ. ඊළඟ තප්පරය තුල සියල්ල නැති වෙලා විනාශ වෙලා යන්න පුළුවන්. ඒක නිසා මේ ගත කරන තප්පරය තුලම සතුටෙන් ජීවත් වෙනවා. පිනක් දහමක් කුසලයක් වඩනවා කියන අදිෂ්ඨානය ඔබට මේ පුන් පොහෝ දහ තුල ඇති වෙනවා නම් එhmenan මේ ධර්ම දේශනාව අතිසාර්ථකයි පින්වතුනි. හැබැයි මේක තවත් එක් ධර්ම දේශනාවක් විතරයි නම් මේ තුල ඔබ කිසිවක් ඉගෙන ගත්තේ නැත්නම් මේ ධර්ම දේශනාව ඔබට ඇති වැඩක් නැහැ. ධර්ම දේශනාව අවසානයේ මේ ධර්ම දේශනාව අනේ හාමුදුරනේ බොහෝමද ධර්ම දේශනාවක් කියලා කියන්න කවුරුත් මට අවශ්‍ය නැහැ. වැදගත් වෙන්නේ මේ දේශනාව තුළින් ඔබ මොනවා හරි දෙයක් ඉගෙන ගත්තා නම් අන්න එච්චරයි මම ඔබගෙන් බලාපොරොත්තු වෙන්නේ. ඔබ මේ දහම් පදේ ශ්‍රවණය කළා නම් ඒ ශ්‍රවණය කරපු දහම් පදේ හිතේ තැම්පත් කරගන්න. තැම්පත් කරගත්තාට මදි ධාරණය කරගත්තාට මදි ඒ තුල ජීවත් වෙන අදිෂ්ඨාන කරගන්න. අන්න එච්චරයි මම ඔබගෙන් බලාපොරොත්තු වෙන්නේ. මට වෙන කිසිම වර්ණාවක් අවශ්‍ය නැහැ. අවශ්‍ය වෙන්නේ ඔබ යහපත් මිනිස්සෙක් වුණා කියන එක විතරයි මට. ඒක නිසා පෙම්මතුනේ අද දවසේ තුල දීර්ඝ දේශනාවක් කරන මගේ බලාපොරොත්තුවක් නැහැ. මේ 9 වෙනි දසනසුරාදා විශේෂ ධර්ම දේශනාවක් ඇතැන්ස් බෞද්ධ විහාරයේ පැවැත්වෙන විශේෂයෙන් මේ මිය පරලෝ යන්ට දුන් ලංකාවේ මිය පරලෝ මේ හදිසි විවසනයේ තුලින් මිය පරලෝ යන්ට දුන් ඇත්තන්ට පින් දෙන්න. ඒ වගේම ඇතැන්ස් බෞද්ධ විහාරයේ මේ තාක්කල් දායකත්වයේ ධර්මීන්සට මිය පරලෝ යන්ට දුණු දායකකාරකාදීන්ට ඒ වගේම තම තමන් නමින් මිය පරලෝ යන්ට දුණු යම්තා පිරිසෙක් දේ සියලුම දෙනාට පින්පෙත් අනුමෝදන් කරන්න ඕනේ කියන මාතෘකාව යටතේ කෘතගුණය සිහිපත් කරමින් බොහොම උතුම් පින්කමක් සිද්ධ වෙනවා තව දවස් දෙකකින්. ඒ කියන්නේ 6 වෙනිදා සවස් 7ට ඇතැන්ස් බෞද්ධ විහාරස්ථානයේ. එදාට මම මේ ඇත්තන්ට මීට වඩා
යමක් දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. අද මේ කෙටි වෙලාව තුල මට අවශ්‍යනේ මේ ඇත්තන්ට අපිට කම්පා වී ජීවත් වෙන්න කාලයක් නැහැ කියන එක සරලවම තේරුම් කරන්න විතරයි. වැඩි යමක් මම දේශනා කළේ නැහැ. පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. ලෝක ධර්මතාවයේ තේරුම් ගන්න, ඇති වුණොසිය නැති වෙනවා කියන එක තේරුම් ගන්න. ඒක නිසා මට අඬ වැළපි මට මේ දේ නැති වුණා, මේ සියල්ල මට නැති වුණා කියලා දුක් වී ජීවත් වෙන්න මට කාලයක් නැහැ. ඊළඟ තප්පරේ සියල්ල විනාශ වෙනවා. ඒ නිසා මේ ගත කරන තප්පරය තුල සතුටෙන් ජීවත් වුණොත් සුවඳ හමන මලක් ලෙස මිය පරලෝ යන්න පුළුවන් කියන මෙන්න මේ කෙටි ධර්ම පණිවිඩය විතරයි මම මේ ඇත්තන්ට අද මේ දේශනා කළේ. ඉතින් මීට වඩා දේශනා කරන බලාපොරොත්තුවක් නැහැ පින්වතුනි. මේ මොහොතේදී කල්පනා කරගන්න අද දවසේ තුල ඔබ මේ උතුම් පුන් පොහෝදා මේ ලෝකේ කොතනක හරි සිට ඔබ ගුණ ධර්මයක් වැඩුවා නම්, සීලාදී ගුණ ධර්මයක් ඔබ වැඩුවා නම්, ලෞතර බුදු පියාණන් වහන්සේට මලක් පහනක් හරි ඔබ පූජා කළා නම් මේ උතුම් පුන් පොහෝදා සිත කය වචන යන තුන්දර සංවරව තබාගෙන බොහෝ පින් කුසල් රැස් කරගත්තා වෙන්න පුළුවන්. ඒ සීල පින් කුසල් වල ආශිර්වාදයක් විශේෂයෙන්ම මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරවාගෙන සිද්ධ කරගත්තා උතුම් වූ කුසල ශක්තියත් මිටසුළු මොහොතකට කලින් ඒ ලෞතර බුදු පියාණන් වහන්සේ උදෙසා අපි සන්දෑයාමේ පවත්වන ගිලම්පස බුද්ධ පූජාව සිද්ධ කළා. ඒ ගිලම්පස බුද්ධ පූජාව තුළින් යම් කුසලයක් අපි අත්පත් කරගත්තා නම් මේ සියලු පින් කුසල් වල ආශිර්වාදයේ ශක්තියේ බලය විශේෂයෙන්ම පින්වතුනි ලෝකයා ශාසනයත් අපිවත් ආරක්ෂා කරන සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට අපි මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වුණු වහන්සේලාගේ ඇල්ම බැල්ම පිහිට රැකවරණය ආශිර්වාදය මේ සියලුම ඇත්තන් හට නිරන්තරයෙන්ම ලැබේවා. උන්වහන්සේලා ප්‍රාර්ථනා කරන්නා උතුම් වූ බෝධියකින් උතුම් නිර්වාණ ශාන්තියම සැනසීමට මේ උතුම් කුසලයම හේතු වේවා, වාසනාව වේවා යන හැඟීමෙන් යුක්තව කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. සිද්ධ කරගත්තා උතුම් වූ කුසලයේ ආනුභාව ශක්තියේ බලය විශේෂයෙන්ම අප නමින් මිය පරලෝ යන්ට දුණු යම්තා ඥාති වර්ගයා සිටී දේශීයලෝම දෙනාට විශේෂයෙන්ම මේ ඇතැන්ස් බෞද්ධ විහාරස්ථානයේ දායකත්වයේ ධර්මයෙන් සිට මිය පරලෝ යන්ට දුණු යම්තා දායකකාරකාදී පිරිස් වෙද්දී සෑම සියලෝම දෙනාටත් ඒ වගේම ඔබ නමින් මේ ධර්ම දේශනා කොතනක හරි සිට යමෙක් ශ්‍රවණය කරනවා නම් ඒ සියලෝම දෙනා නමිනු යමෙක් මිය පරලෝ ගොස් සිටීද පින් බලාපොරොත්තුවෙන් සිටීද ඒ සියලුම දෙනාටත් අපි මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වනේ සියලුම ඇත්තම් දුකතියක උප්පත්තිය ලැබලා සිටනවා නම් එතනින් මිදී සුගතියක උප්පත්තිය ලබන්න, සුගතියක උප්පත්තිය ලැබලා සිටනවා නම් තව තවත් සැප සම්පත් වර්ධනය වේවා. අවසාන උතුම් වූ නිවනින්ම සැනසීමට මේ උතුම් කුසලයම හේතු වේවා, වාසනාව වේවා යන හැඟීමෙන් යුක්තව කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. සිද්ධ කරගත්තා උතුම් වූ කුසලානුභාව ආශිර්වාදයේ ශක්තියේ බලෙන් විශේෂයෙන්ම මේ ඇතැස් බෞද්ධ විහාරස්ථානයේ වැඩ වාසය කරන අපේ ගෞරව කටයුතු නායකයන් පාණන් වහන්සේටත් ඒ වගේම මේ බොහෝ කටයුතු සාර්ථක කර ගැනීමට බොහෝ උපකාර කරන අපේ සභාපතිතුමා, භාණ්ඩාගාරිකතුමා ඇතුළු මේ විහාරස්ථානයේ දායකත්වයේ ධර්මයෙන් සිටින සෑම සියලුම දෙනාටත් ඒ සියලුම ඇත්තන්ගේ පවුල උදවියටත් ඒ ඇත්තන් නියෝජනය කරමින් ලංකාවේ ජීවත් වෙන ආදරණීය දෙමව්පියන් ඇතුළු යම්තා පිරිසක් වෙද්ද ඒ සියලුම දෙනාටත් ඒ වගේම මෙපමණ කාලයක් පුරාට මේ බෞද්ධ මධ්‍යස්ථානයේ ඇතැන්ස් බෞද්ධ විහාරයේ පවත්වාගෙන යන්න යම්තා පිරිසක් උදව් උපකාර කළාද, සිව්පසෙන් මහා සංඝ රත්නයට බොහෝ උපකාර කළාද ඒ සෑම සියලුම දෙනා අද දවසේ තුල පූජනීය මහා සංඝ රත්නයට දම්පැන් පූජා කරපු සියලුම දෙනාටත් මේ සෑම සියලුම දෙනාටත් අපේ රටේ ව්‍යසනයටපත් වෙලා සිටින සියලුම දෙනාටත් මහ ජනතාවටත් අන්‍ය රටවල ව්‍යසනයටපත් වෙලා ඉන්න සියලු මහ ජනතාවටත් යන සියලුම ඇත්තන්ටත් එළඹිලා තිබෙන සියලු ග්‍රහපල දුරු වේවා, සිතක් ශාන්තියක්ම උදා වේවා.
ඉදිරියට ඒමට තිබෙන මාරක බාධක සියල්ලක්ම දුරු වේවා. එළඹෙන්න තිබෙන ලැබිලා තිබෙන කරදර බාධා හිංසා පීඩා දුක්ඛම් කටළු නවග්‍රහ දෝෂයන් අපල උපද්‍රවයන් දුක් දුම්නස් කායික වේදනාවන් මානසික වේදනාවන් සියලු දුක් වේදනාවන් දුරු වේවා. ඉදිරි අනාගතයේ සතුටෙන් පිරුණු සෞභාග්‍යයෙන් පිරුණු වාසනාවෙන්ම පිරුණු සැපතෙන්ම පිරුණු උතුම් වූ යහපත් වූ සැපවත් වූ නිරෝගිමත් වූ ජීවිත ගත කිරීමටත් දූ දරුවන් කරන්නා වූ අධ්‍යාපනික කටයුතු මේ වැඩිහිටියන් කරන්නා වූ රැකිරස්සා ලඳු ව්‍යාපාර ආදී ගොවිතැන්පත් ආදී මේ සෑම දෙයක්ම කරන්නා වූ යහපත් වැඩ කටයුතු සිතන්නා වූ යහපත් සිතුවිලි ඒ ආකාරයෙන් මිෂ්ඨ සිද්ධ කර ගැනීමට තුනුරුවනේ ආශිර්වාදය සියලු දෙවිවරුන්ගේ රැකවරණය කායික හා මානසික සුවසහනය ධෛර්ය ශක්තිය වාසනාව නිරන්තරයෙන්ම ලැබේවා. බොහෝ යහපත උදා වේවා. ආයු වර්ණ සැප බල ප්‍රඥාවෙන් යුක්තව තවත් চিරාත් කාලයක් බොහෝ පින් කුසල් වඩමින් ජීවත් වීමට තුනුරුවනේ ආශිර්වාදයේ මේ සෑම සියලුම දෙනාට නිරන්තරයෙන්ම ලැබේවා. කරගත්තා උතුම් වූ කුසලානුභාව ආශිර්වාදයේ ශක්තියේ බලෙන් මෙලව සුවයක් පරලොව උතුම් වූ නිර්වාණ ශාන්තියම සැනසීමට මේ උතුම් කුසලයම හේතු වේවා වාසනා වේවා යන හැඟීමෙන් යුක්තව කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වන්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පන්ති මේවච අපෝ නිබ්බාන සම්පන්ති ඉමිනාතේ සමිඤ්ජතු. කාටත් තෙරුවන් සරණයි.